අද ලෝකයා හරි විසමයි කියලා මං කිව්වා මුලින්ම. මොකද දන්නවද පුතේ එහෙම කියන්න හේතුව? මම දැන් මේ බණ කියනකොට මගේ මේ දරුවෝ ටිකත් දෙමාපියනොත් විදුහල්පතිතුමය ඇතුළු ආචාර්ය මණ්ඩලය ඔක්කොම අරමුණු කරගෙන කියන්නේ මං විශ්වාස කරනවා මගෙන් කවුරුවත් අත්හැරෙන්නේ නැහැ කියලා. ලෝකේ විෂමයි කියලා කියන්නේ දැන් අපි පෙන්නනවා අන්න තියෙනවා හඳ අර බලන්න හඳ කියලා ඇඟිල්ල දික් කරලා හඳ පෙන්නනකොට අපේ වත්මන් සමාජයේ හුරු වෙලා තියෙන්නේ හඳ දිහා බලන්න නෙමෙයි කොහෙ බලන්නද ඇඟිල්ල දිහා බලාගෙන විවේචන කරනවා. දැන් මේ හොඳම උදාහරණය මේ ළඟදී දවසක් ඕගොල්ලෝ දැක්කනම් මම දැක්ක අපේ දරුවෙක් අන්තර්ජාලයට යොමු කරලා තියෙනවා මම පුංචි කතාවක් කිව්ව අධ්‍යාපනය ගැන. ඒ අධ්‍යාපනය ගැන කියපු කතාවේ මේ කතාවේ හරය අන්තිමටම තියෙනවා දරුවෙක්ගේ ජීවිතේ ලස්සනට ගුරුවරයෙක් ගොඩ නගපු හැටි. දරුවෙක් ඔරලෝසුවක් හොරකම් කරපු එකක් ගැන මිනිස්සු අහන්නේ මොකක්ද දන්නවද? අර කමෙන්ට්ස් වල තියෙනවා මම ඒකයි කිව්වේ හඳ බලන්නේ නැහැ කවදාවත් බලන්නේ ඇඟිල්ලද. කොහෙන්ද ඔච්චර ළමයින්ට රෙදිපටි කෑලි? මේ අනික් ළමයි දැක්කේ නැද්ද මේ ළමයා මේ ඔරලෝසුව හොරකම් කරනවා? දැන් මොකද්ද ගන්න ඕනි? අර කතාවේ හරයට එපෑ එන්න. ඒ හරයේ එපෑ ගන්න එහෙම නෙවෙයි. දහම් පාසලට දරුවා යොමු කරන්න කිව්වහම දහම් පාසලට ගිහින් එයි. මේ වටේ අත ගන්නවා හරය ගන්න එපෑ ගත යුත්තක අද තියෙන්නේ අධර්මය බලවත් වෙනවා. ධර්මයට තැන නැහැ. විදුහල්පතිතුමේ ඊයේ පෙරේදා රත්නපුර දිස්ත්‍රික්කයේ පාසලක අවුරුදු 14ක දියණියක් ගැබ්බරා. ඊළඟට පහුගිය කාලෙක එක එක වැටලීම් කරද්දී සමහර හෝටල් කාමරවල ඉඳලා දරුවෝ අහු වුණා. මේවට කෝ කතා? ඒව ගැන සමාජයේ ඔය කියන මහා බුද්ධිවන්තයෝ ඒව ගැන කතා කරන්නේ නැහැ. හැබැයි බණ ටිකක් කියලා බුදුහාඳුරන්ගේ ධර්මයේ ටිකක් දේශනා කරලා ඉන්නකොට ඒවැ එනවා එහෙම වෙන්න පුළුවන්ද? මේ මෑතක ඇත්ත වචන කතා කිරීමේ ප්‍රතිඵල මං කිව්වා. මගෙන් අහලා තිබුණා ඒ කියන්නේ කමෙන්ට් වල දාලා තියෙනවා ඔබ වහන්සේ දිව්‍ය ලෝකෙට වැඩම කළාද? කොහෙටද යන්නේ කියලා හිතාගන්න. මගේ ගමේ එහෙම නෑ මන් දන්නවා. මේ අය තුල එහෙම නෑ. හැබැයි ලෝකයා පෙන්නන්නේ හඳනම් හඳ බැලුවේ නෑ කවදාවත්. බැලුවේ ඇඟිල්ල දිහා බලලා තීරණ ගන්නවද? දරුවෙකුට යහපත් දෙයක් කියලා දෙනකොට ඒකට වපසරියක් ගොඩ නැගෙනවා. මේක මෙහෙම නෙමෙයි මෙහෙමයි කියලා. ඒ කියන්නේ මොකද්ද? බුදුහාමුදුරන්ගේ ධර්මයමයි. ආයි වෙන කිසිවක් නෙමෙයි. උන්වහන්සේ දා දැක්කා අනාගතයේ මෙහෙම වෙනවා. අධර්මය බලවත් වෙනවා, ධර්මයේ යටපත් වෙනවා. අද දැන් බණ ධර්ම දේශනාව කරන්න හදනකොට සමහරක් විට බොහෝ බාධක එන්නේ නැති. බොහෝ දේවල් තියෙන්නේ නැති. සමහරක් විට පුංචි පැටවුන්ට ඕවා තේරෙනවද? ඊට වැඩිය හොඳ නැද්ද විවිධ ප්‍රසංගය? මේ අය නැටෙව නටවලා කොතන්ටද ගෙනියන්නේ කියන්නකෝ. මම මේ ළඟදී පාසලක මන් දේශනයකට ගියා. හරිද? දේශනයට ගියාට පස්සේ මම කතා කරගෙන එනකොට ඔය පංචතන්ත්‍රය කියලා පොතක් තියෙනවා. ඒකේ වඳුරෙකුගේ කතාවක් තියෙනවා. මේ අය දන්නවා අර වලිගේ හිර කරගන්නේ පලංචියේ උඩ දාලා තියෙන කොටේ ලී කෑලි දෙකට ලැලි දෙක අතරට වලිගේ හිර කරගන්නවනේ. මම දැන් ඔහොම කියාගෙන ගිහින් පලංචිය ගාවට ආවට පස්සේ ළමයි දැන් මේ ප්‍රසිද්ධ පාසලක් මන් දිහා බලා ඉන්නවා මේම කරගෙන කට අයාගෙන දැස් දල්වාගෙන මහා විස්මයෙන්. මට තේරුණා මොකක් හරි මෙතන අවුලක් තියෙනවා කියලා. මං ඇහුවා ඇයි පුතේ? මගෙන් අහනවා පලංචිය කියන්නේ මොකද්ද කියලා. පලංචිය කියන්නේ මොකක්ද ඇහුවා. පලංචිය කියන දේ දන්නේ මං කිව්වා ආචාර්ය මණ්ඩලයට පින් සිද්ධ වෙයි කිව්වා.
ග්‍රහලෝකාගාරේ බලන්න එක්කන් යන්න කලින් සත්තුවත්ත බලන්න එක්කන් යන්න කලින් එක්කන් යන්න කිව්වා ගමකට පලංචියක ලීරනෝ පෙන්වන්න කිව්වා. දැන් අර අම්මාවරු මරා ගන්න විභාගයේනේ ඇත්තටම මම ඒක එහෙම තමයි හඳුන්වන්නේ ශිෂ්‍යත්ව විභාගය. මව් දෙමාපියෝ වෛරක්කාරයෝ කරන විභාගය. දරුවෝ වෛරක්කාරයෝ කරන විභාගය. අමරදේව මහත්තයාද කොහෙද කියනවා සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයානගෙන සුනිලදිය දහරවෙමු එකම ගඟකට ගලන කියනවා. ඒ කියන්නේ මොකද? යාළුවනේ අපිට එක්කෙනෙක් පරයා තව එක්කෙනෙක් යන කන්දක් වෙන්න ඕනි නේ. අපි එකම වතුර ටික ගලන්නේ මහා මුහුදට. මුහුදට ගලපුවාම ඒ ඔක්කොම මුහුදු ජලය. ආයි ඒක කියන්නේ කළු ගඟේ වතුර, වලවේ ගඟේ වතුර, මහවැලි ගඟේ වතුර, කැලණි ගඟේ වතුර, තවත් තියෙන ගංගාවල් වල වතුර කියලා කියන්නේ මුහුදට ගියාම මුහුදු ජලය එකම පාට, එකම රසය, එකම විදිහට තියෙනවා. දැන් එතකොට මේ දරුවන්ගේ අධ්‍යාපනයේ කෙරවලට යන්න ඕනි මුහුදු ජලය කියන තැන වගේ එක තැනකටනේ. අද අර පුංචි කාලේ ඉඳන් මොකද්ද දාන්නේ? ඔළුවට දානවා. මං ඒකයි කිව්වේ අම්මලත් මේව අහගන්න කියලා. ඔළුවට දානවා අර බලපං පුතේ අර ළමයාට මොකද්ද වෙලා තියෙන්නේ? උඹට මොකද්ද වෙලා තියෙන්නේ? ඇයි එහෙම වුනේ? උඹ ඊට පස්සේ ළමයා ඊට වැඩිය ලකුණු ගන්න ඕනි. එහෙම එකක් මේ අධ්‍යාපනයේ නැහැ. කවුදෝව දාලා දරුවෝ වෙනස් කරන්නේ? මේ පැටවුන්ගේ ඔලු ටික විනාශ කරන්නේ ඒවට වග කියන්න ඕනි මව් දෙමාපියන්ගේ ඉඳලා. දැන් එහෙම තරඟකාරීව හදපු අය අධ්‍යාපනයේ විතරක් ගොඩ නැගුවා, දැනුම හොඳටම දුන්නා. දැනුම දීලා හදපු අය දැන් හැම තැනකම විවේචන කරනවා. දැන් ඕක උදාහරණයක් මෙහෙම කියන්නකෝ. දැන් විද්‍යාව ඉගෙන ගන්නවනේ. විද්‍යාවේදී අපි ඉගෙන ගන්නවා පොතේ නිමිතිවල තියෙනවා යකඩ. දැන් විභාගෙට ප්‍රශ්නය ආපුවාම යකඩ තියෙන ආහාර ලියන්න කියලා නිමිති කියලා ලියනවා. දැන් කවුද දැක්කේ නිමිති ගහේ යකඩයක් තියෙනවා? ඒකට එහෙම ලියනවා. දිව්‍ය ලෝකේ ගැන කිව්වහම අහනවා කොහෙද තියෙන්නේ? කොතනද තියෙන්නේ? ධර්මයේ ගැන කරුණු කිව්වහම කොහෙද ඒක තියෙන්නේ? මිත්‍යා දෘෂ්ටිය තමයි බලවත්ම දෘෂ්ටිය මේ ලෝකේ තියෙන. මේ ලෝකේ බලවත්ම දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටිය. අපි මේ හදන දරුවා අපේ දෙමව්පියෝ මිත්‍යා දෘෂ්ටිකයෝ බවට පත් වෙනකොට මේ සුන්දර සංස්කෘතියක් තියෙන මේ ශ්‍රී ලංකාව මෙවැනි වූ දෙයක් වෙන්නේ නැහැ.